අනුකදෝලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ සන්ති අවිදූරේ භූතාවා සංභවේ සීවා සම්මේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුබ්බේද නාති මඤ්ඤේත කත්තචිනං ව්‍යාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතානියං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං විසබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසංවාදං අවේරං අසපත්තං දිට්ඨං චරං සයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිං ච අනුපගම්ම දස්සනේන සංපන්නෝ කාමේසු විනෙය්‍යගේ දන්නයි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානම් පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හංතු තේසං උපද්දවේ යක්ඛ භූතානම් පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හංතු තේසං උපද්දවේ නක්ඛත් යක්ඛ භූතානම් පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හංතු තේසං උපද්දවේ අන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හෝදොස්සො පිනං කන්තම් බුද්ධානුභාවේන විනාශෙන්තු යම් දුන් නිමිත්තං අවමංගලං ච යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හෝදොස්සො පිනං අකන්තං ධම්මානුභාවේන විනාශෙන්තු යම් දුන් නිමිත්තං අවමංගලං ච යෝචා මනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ග හෝදොස්සො පිනං අකන්තං සංඝානුභාවේන විනාශ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ දානං දදන්තු සද්දාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා යේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං ච යං බලං අරහං දානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං ච යං බලං අරහං දානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං ච යං බලං අරහං දානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ ආකාසට්ටා බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදන්ති සාදු කියන්නේ හොඳයි වැඩම කරන්නට යෙදුන අපේ සුජාත හාමුදුරන් වහන්සේගේ අවසරයි සදහවත් කාරුණික පිංතුනි පිංතුන් අද දවසේදී අද හිමිදුරු දෑසුන් කාලය තුලදී අභිනවයෙන් නිවසක් සදා ඒ නිවසට පදිංචි වීම තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. හිමිදුරු දෑසුන් කාලය තුලදී ඒ 6යි 8ට පමණ යෙදෙන්නට යෙදුනේ සුබ මොහොතින් එකතින් තමයි අද දවසේදී මේ නව නිවසට ඇතුළු වෙලා මේ විදියට කිරි උතුරවලා හැමදෙනාම පින් රැස් කරගන්නට යෙදුනා. විශේෂයෙන්ම මූලික වශයෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් ගුණවත් පිරිසක් බවට පත් වෙලා කාන්තිමත් ශාන්තනායක අපලෝතුරා මාමේනී බුදු පියන් වහන්සේ උදෙසා මල් පහන් සෝන්දුම් ආදී පූජා ද්‍රව්‍යයන් පූජා කරලා උතුම් වූ පින්කමක් සිදු කරන්නට යෙදුනා. ඉතින් එහෙමනම් මේ මොහොතේදී කල්පනා කරගන්න අද දවසේදී මේ විදියට අලුත් ගෘහයකට අලුත් නිවසකට ඔබ ඇතුළත් වීමෙන්
ඒ වගේම මේ විදිහට උතුම් වූ පින්දහම් සිද්ධ කර ගැනීමෙන් රැස් කරගත්තා වූ අනිසංස බල මහිමයන් විශේෂයෙන්ම තමන්ගේ පවුලේ සහලේ නම් මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින ගුරුවර දෙමව්පිය නෑදෑ හිත මිත්‍රාදී වර්ග පරම්පරානුගත සීලෝම ඥාතීන්ටත් ඒ වගේම මෙම ස්ථානයේ කවදා හෝ දවසක කුමන හෝ කාලයක සමහරට යම් සොහොන් කනත්තක් එහෙම නැත්නම් සුසාන භූමියක් වෙලා තිබෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් මේ ඉඩමට ඒ අධිකෘත වෙලා සිටින යම් මළගී ඥාතියෙක් සිටිනවා නම් ඒ සියලුම මළගී ඥාතිවරුන්ට මේ පින් අත්පත් වේවා. එසේ අත්පත් වීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් සංසාරේ කරන්ට යෙදුන කුමන හෝ වරදකින් කුමන හෝ අකුසලයකින් දුක්ඛිත ස්ථානක අභවිත ස්ථානක නරක ස්ථානක ඉපදලා සිටවන ඒ දුකින් අත්මිදී සැපෙන් සැපේටම පැමිණෙත්වා. සැපැති ස්ථාන ඉපදලා සිටනවා නම් ඒ සැප දෙගුණ තෙගුණ භාවයට පත් වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි අල්පේසාකි මහේසාකි සියලුම දෙවි දේවතාවුන්ටත් ඒ වගේම මේ නිවසට ඒ වගේම මේ ඉඩමට යම් දෙවි දේවතාවෙක් එහෙම නැත්නම් යම් බහිරවෙක් අධිග්‍රහිත වෙලා තිබෙනවා නම් ඒ වගේම ඇල්බල්ම හෙළනවා නම් ඒ සියලුම දෙවි දේවතාවුන්ටත් ඒ වගේම බහිරවයන්ටත් මේ පින් අත්පත් වේවා. එසේ අත්පත් වීමෙන් දෙවියෝ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ නිවසේ නිවසියන් හැමදෙනාටමත් ඒ වගේම දුවදරුවන් ඇතුළු හැමදෙනාටමත් මේ පින් අත්පත් වේවා. එසේ අත්පත් වීමෙන් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය යහපත සිත ශාන්තිය සෙනසෙල්ල උදා වේවා. මෙලොව වශයෙන් වැළඳලා තිබෙන වැළඳෙන්නට තිබෙන සියලුම ග්‍රහ දුෂ්ග්‍රහ පළ දෝරින් බෝත වේවා. දීර්ඝාෂන්දනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම හැමදෙනාටම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. යහපත සිත ශාන්තිය සෙනසෙල්ල උදා වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනින් දින සඵල සමෘද්ධිමත් බවට පත් වේවා. ඒ වගේම ඔබට සාමයෙන් සතුටෙන් සමගියෙන් চিරාත් කාලයක් මේ නිවසේ යෙහෙන් වැඩි වීම සඳහා ඒ වගේම හොඳින් තුන්වන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ දේව රැකවරණය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. අවසානයේදී හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම මේ උතුම් වූ පුණ්‍ය කර්මයේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. මේක එල්ලන්නේ අපිටත් තෙරුවන් සරණයි කියන්නේ. එනකම් මගදී කෝල් එකක් ගැහුවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා කතා කරා. මේක එල්ලන්නේ කොහෙද එතනකෝ. मैं बीस पेंगन जो गुलमुकड़ा ने ये तुरंत एलियट हाँ प्रवृत्ति में हूँ කලින් දැන් කිරිබත් කිරිබත් කලින් එක්කෙනෙක් කිරිබත් निकम बरत नहीं हेलो छोटी को है कामरे और कामरे को मैं